මෙන්න මේ වගේ වෙනදූපල එකක් තියෙනවා එක උපාධි ලැබුවා ඒ අන්ත එක පිරිමි ළමයි. දැන් ඔයගලන්ට මුලින්ම තේරෙන්න ඕන මේක උපාධි ලැබුවා අය නම් මෙතන ඉන්නේ උපාධි ලැබු පිරිමි ළමයි, මෙතන ඉන්නේ උපාධි ලැබු ගෑනු ළමයි, මෙතන ඉන්නේ උපාධි නොලැබු පිරිමි ළමයි කියලා නේද? හරි. මුලින්ම කියනවා උපාධි ලැබු ගෑනු ළමයි ගන්න, උපාධි නොලැබු මේ උපාධි ලැබු ගෑනු ළමයි ගන්න, නොලැබු ගෑනු ළමයි ගන්න මේ තුන් ගුණයකී කියලා. උපාධිය ලැබු ගෑනු ළමයි ගන්න, නොලැබු ගෑනු ළමයි ගන්න මේ තුන් ගුණයක්. ලැබු ගෑනු ළමයි මෙතන ඉන්නේ, නොලැබු ගෑනු ළමයි ඉන්නේ එළියේ. නේද? එහෙනම් නොලැබු ගෑනු ළමයි වගේ තුන් ගුණයක් මෙතන ඇතුළත නේ? ඒ කියන්නේ මෙතන කීයක් වෙනවද? 21ක් වෙනවා. පැහැදිලිද? ඊළඟට කියනවා උපාධි ලැබු ළමයි 40ක් ඉන්නවා. උපාධි ලැබු ළමයි 40ක් ඉන්නවා නම් මේක කැපෙන්න 40 තියාගන්න. 40 මේ 21ක් ගියාම කීයද? මෙතන 19. ඊළඟට උපාධි නොලැබු ගන්න 18ක්. උපාධි නොලැබු ඔක්කොම 18ක් ඉන්නවා. හරි. උපාධි නොලැබු කට්ටිය 18ක් නම් මෙතන ඉන්න ප්‍රමාණයයි මෙතනයි තමයි 18 වෙන්නේ. ඒ කියන්නේ උපාධි නොලැබු පිරිමි ළමයි මේ එළියේ ඉන්න ගෑනු ළමයි. හතක් අඩු කරාම 18 කීයද? එහෙනම් මෙතන 11ක් වෙනවා. දැන් කියනවා උපාධි ලැබු පිරිමි ළමයි ගන්න කීයද? පළවෙනි එක ගන්න උපාධි ලැබු පිරිමි ළමයි ගන්න 19යි මේ මැද. හරිනේ? හරි නේද? ඊළඟට මෙම කාණ්ඩයේ සිට පිරිමි ළමයි ගන්න කීයද? මෙම කාණ්ඩයේ සිට පිරිමි ළමයි ගන්න 19 11 එකතු කරාම 29යි 30ක්. පිරිමි ළමයි 30ක් ඉන්නවා පිරිමි. පිරිමි ළමයි 30ක් ඉන්නවා. මේ උපාධි ලැබු පිරිමි ළමයි. මේ උපාධි ලැබු පිරිමි ළමයි. හරි. A dash ඡේදනයේ B ප්‍රදේශය අඳුර ගන්න. A dash ඡේදනයේ B 1 2 3. A dash A කියන්නේ A dash කියන්නේ මෙයාට ආйти නැති. ඒකට හැබැයි B ට ඡේදනය වෙන්නේ මොකද්ද? මේ ටික. පැහැදිලිද? පැහැදිලි. ඊට පස්සේ L A dash ඡේදනයේ B මේල A ඡේදනය B dash ඊයද කියලා අහන්න. ඔය සෙට් එකේම ඔන්න මුලින්ම බලන්න A dash ඡේදනයේ B. A dash ඡේදනයේ B කියන්නේ මේක. හරිද? හරි? එහෙනම් B dash ඡේදනයේ මෙන්න මේක. මේක තමයි B. පැහැදිලිද? B dash ඡේදනයේ A. ඔය දෙකේ මේල කියන්නේ 21යි 11යි එකතු කරනවා. n කියන්නේ අනේකත්වය. එතකොට කීයද උත්තරේ? 21යි 11යි එකතු කරාම 32. පැහැදිලිද?